දෙඹුලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි මාදුරු ඔය ජාතික වන උද්‍යානය ශ්‍රී ලංකාවේ නැගෙනහිර කොටසේ පිහිටි පෞරාණික වනජීවී රක්ෂිතයකි. එහි පොහොසත් ජෛව විවිධත්ව සහ සිත් ඇදගන්නා සුළු භූදර්ශන සමකින් මෙම ජාතික වන උද්‍යානය ස්වභාව ලෝලින්ට සහ වනජීවී ලෝලින්ට අද්විතීය හා අමතක නොවන අත්දැකීමක් ලබා දෙයි. දල වශයෙන් හෙක්ටයාර් 58,800ක වපසරයකින් යුත් මාදුරු ඔය ජාතික වන උද්‍යානය විවිධ ශාක හා සත්ව විශේෂ රැසකට නිවහනක් වන අතර එය ශ්‍රී ලංකාවේ ස්වභාවික අරුම පුදුමදේ ගවේශණය කිරීමට කැමති අය නැරඹිය යුතුම ගමනාන්තයක් බවට පත් කරයි. මාදුරු ඔය ජාතික වන උද්‍යානය ශාක හා සත්ව විශේෂවල කැපී පෙනෙන විවිධත්වයක් ඇත. වියලි සදාහරිත වනාන්තර, තෙත් මිශ්‍ර වනාන්තර සහ තනබිම් උද්‍යානයේ ලක්ෂණයකි. උද්‍යානය විචිත්‍රවත් ශපුෂ්ප ශාකබලින්ද සරසා ඇති අතර එහි මනරම් බහුදර්ශනවලට වර්ණ ගැන්වීම් එක් කරයි. උද්‍යානය සිත් ඇතගන්නා සුළු වනසතුන් රැසකට නිවහනකි. මෙහි ඇති ශීරපායින් අතර අලි ඇතුන්, දිවියන්, මුවන් සහ වල් ඌරන් බොහෝ වේ. ආවේනික සහ සංක්‍රමණික පක්ෂීන් ඇතුළුව විශේෂ 150කට අධික සංඛ්‍යාවක් උද්‍යානයෙන් වාර්තා වී තිබේ. මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ නැරඹීමට පැමිණෙන ඔබට දැකගත හැකි තවත් විශේෂ ස්ථානයක් තිබේ. ඒ මාදුරු ඔය සත්ව කෞතුකාකාරයයි. විශේෂයෙන් මිසදුටු මිනිස් ක්‍රියාකාරකම් නිසා මෙන්ම ස්වභාවිකව ජීවිතක්ෂයට පත් අලි ඇතුන් මෙන්ම විවිධ වනසතුන්ගේ සත්ව කොටස් ආදී බොහෝ පාරිසරික නෂ්ටාවශේෂ මෙම කෞතුකාගාරය තුළදී දැක ගැනීමට හැකියාව ලැබේ. මාදුරුවේ ජාතික වනෝද්‍යානයට අර්ලගංවිල හරහා ප්‍රවේශ විය හැකි අතර උද්‍යානයේ පිවිසුමේ සිට කිලෝමීටර් 23ක් පමණ දුරින් ඇත. දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමද ආකර්ෂණයට ලක් වූ මාදුරු ඔය ජාතික වනෝද්‍යානය දකින කාගේත් සිත් පිනා යන මනරම් පරිසර පද්ධතියකි.